මේ තමයි මගේ පළවෙනි vlog එක. ඒ කියන්නේ මීට කලින් මම ෂෝට් වීඩියෝස් කරා. ඒත් මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බා මගෙන් දිග vlogs ගේන්න කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා කම්මැලිකම පැත්තකින් තියලා යන ලස්සන තැන් ඒ වගේම තමයි මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝස් ගේනවා කියලා. ඉතින් දැන් අපි ඉන්නේ අපේ ඇපාර්ට්මන්ට් එක යට. අපි තුන්දෙනා පොඩි ගමනක් යන්නයි හදන්නේ. ඉතින් වීඩියෝ එක මැදදී ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කොහෙද කියලා. මේ අපි ස්ටේෂන් එකට යන මග. අපේ ගමන යන්නේ ට්‍රේන් එකේ. අපි දැන් ස්ටේෂන් එකට ඇවිත් ඉන්නේ. අපි ටිකට් ගත්තා. දැන් අපි ට්‍රේන් එක එනකන් බලන් ඉන්නවා. ඉතින් ඔන්න ට්‍රේන් එක ආවා. අපි අපේ ගමන යන්නේ මේ ට්‍රේන් එකේ. මේ තමයි අපි තුන්දෙනා. ඉතින් ඔය යන අතරමඟ ට්‍රේන් එකේ නාගරික වුණත් හරිම ලස්සනයි ගස් කොළන් වලින් පිරීලා. ඉතින් අපි ට්‍රේන් එකෙන් බැහැලා බස් ස්ටෑන්ඩ් එකට ආවා. මේ තමයි ජපානයේ බස් ස්ටෑන්ඩ් එකක්. ඉතින් මගේ පළවෙනි වතාව තමයි ජපානයේ බස් ස්ටෑන්ඩ් එකකට ආපු. ඇත්තටම මාරම ලස්සනයි, මාරම පිරිවෙලයි. අපි අපේ ගමන යන්න ට්‍රේන් එකෙන් බැහැලා දැන් බස් එක එනකන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි ඔන්න අපේ ලොකේෂන් එකට ආවා. ඉතින් මේ තමයි ලලා පෝට් කියලා ලස්සන ලොකුම shopping mall එකක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලත් බලමු. මම ඔයාලට පෙන්නන්න චූටි වීඩියෝස් ගත්තා. ඉතින් වීඩියෝස් සමහර ඒ වගේ අඩුපාඩු තියෙනවා. ඒ ගැන හිතන්න එපා. තාම ෆස්ට් vlog එකනේ. ඉතින් මේ බලන්නකෝ ලස්සන shops ගොඩාරියක් තිබ්බා. ඇඳුම් පැළඳුම් කෑම බීම හැමදේම. බලන්නකෝ දූරියන් මගේ ආසම කෑම. බොයිස්ලට කැප් කලෙක්ෂන් එකක් තිබ්බා. බ්‍රෑන්ඩඩ් කැප්ස්, අයිස්ක්‍රීම්, සමහර ඒවා හරියට වීඩියෝ වෙලත් නැහැ. ඉතින් මෙතන ලස්සන මාල මුදු කරාබු කලෙක්ෂන් එකක් තිබ්බා. පිස්සු හැදෙන ලස්සන අයිටම් තිබ්බා. ඉතින් ලස්සන කරාබු කලෙක්ෂන් එකක්.
ලස්සන ෂූස් කලෙක්ෂන් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ. ගෙදර එන මග වීඩියෝස් ගන්න බැරි වුණා අපි ඒති රැවුණු නිසා. මේ බ්ලොග් එකේ ඉතින් අඩුපාඩුත් තියෙන්නේ නැති. ඒ අඩුපාඩුත් හදාගෙන ආයි අලුත් බ්ලොග් එකකින් ඔයාලත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි.